40 Days with Jesus. මම මෙහෙම කතාවකින් පටන් ගන්නම්. එක තරුණයෙක් හිටියා. එයාට එයාගේ ගෙදර හරිම පාළුයි වගේ දැනුණා. නීතිරීති වැඩි කියලා හිතුවා. එයා හිතුවා නිදහසේ ඉන්න නම් සල්ලි අරගෙන කොහේ හරි යන්න ඕනේ කියලා. අන්තිමේදී එයා සල්ලිත් තරම් ගෙදරින් ගියා. ගිහින් සති දෙකක් යද්දී යාළුවෝ පිරිලා සැප සම්පත් උපරිමයි. හැමෝම එයාට කීවේ ඔයා තමයි නියම වැඩ කියලා. හැබැයි සල්ලි ඉවර වුණ දවසේ අර යාළුවෝ එකා දෙන්න මග හැරියා. අන්තිමට එයාට ඉතුරුනේ බඩගින්නයි තනිකමයි විතරයි. අපේ ජීවිතත් හරියට මේ වගේ. අපි හිතනවා දෙවියන් වහන්සේගෙන් ආගමික පරිසරයෙන් පවුලෙන් ඈත් වුණාම අපිට ලොකු නිදහසක් ලැබෙයි කියලා. අපි යන්නේ දුර රටකට වෙන තැනකට. ඒ දුර රට ඒ වෙන තැන කියන්නේ භූගෝලීය තැනක් නෙවෙයි. අපගේ හිතුවක්කාරකමයි. අකීකරු පුත්‍රයාට අන්තිමට ඌරන්ට දෙන කෑම පවා කන්න සිද්ධ වුණා. යුදෙව් සමාජයේ ඌරෙක් කියන්නේ ඉතාමත් අපිරිසිදු සතෙක්. ඒ කියන්නේ මේ තරුණයා වැටෙන්න පුළුවන් අන්තයටම වැටුණා. අද සමාජයේ අපිටත් වෙලා තියෙන්නේ ඕකයි. අපි වැරදි තීරණ ගන්නවා. පස්සේ ඒකේ විපාක විඳිනවා. හැබැයි වැදගත්ම දේ තමයි ඒ බඩ වගුරේ ඉන්න ගමන් Tamanටම කියා ගන්න එක. මම මෙතන ඉන්න ඕන කෙනෙක් නෙවෙයි. මීට වඩා හොඳ නිවසක් තියෙනවා. ආදරය කරන අය මට ඉන්නවා. හරියට වැස්ස වෙලාවට කුඩයක් නැතිව තෙමිතිමි යන කෙනෙක් වගේ. එයාට පුළුවන් දිගටම තෙමිතිමි යන්න. නැත්තම් ළඟම තියෙන වහලක් යටට දුවන්න. ඒ තීරණය එයාගේ අතේ. අපේ දෙවියන් වහන්සේත් එහෙමයි. ඔබ අතින් වැරද්දක් වුණාම උන්වහන්සේ පොල්ලක් අරන් බලන් ඉන්නේ නැහැ ඔබට ගහන්න. උන්වහන්සේ බලන් ඉන්නේ ඔබ එන මගදී හැ. ඔබ එක පියවරක් තියද්දි දෙවියන් වහන්සේ පියවර 10ක් ඔබ දෙසට දුවගෙන එනවා. මතක තියාගන්න. පියාණන්ගේ නිවසේ දොර තවමත් අපට විවෘතයි. ඔබ කොපමණ වැරදි කළත් ඔබ පිළිගන්න උන්වහන්සේ ලෑස්ති. ඔබට කරන්න තියෙන එකම දෙයයි. මම නැවත පියාණන් වෙතට යන්නේ මේ කියා තීරණය කිරීම පමණයි. ජේසුස්ටයි.